ආයුබෝවන් කොහොමද මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මං ආවා ආයෙමත් අලුත් හොල්මන් කතාවක් අරගෙන. කතාවට යන්න කලින් channel එක subscribe කරලා ඊට යටින් තියෙන bell icon එකත් click කරලා වීඩියෝ එකටත් like එකක් comment එකක් දාලම කතාව අහන්න set වෙමු නේද? මේ කතාව FB එකේ මම දැක්ක හොල්මන් කතාවක්. අපි හිතමුකෝ ඒ යාළුවාට සමාධි කියලා. ඔන්න ඉතින් සමාධි එයාලගේ මහගෙදර එයාගේ තාත්තා සල්ලි වලට ගත්තේ ගොඩක් පොඩි කාලේ තමයි මුලින්ම කියලා තිබුණේ. ඒක ඒ කාලේ ගමේ හොඳට සල්ලි තිබුණු පවුලකට අයිති වෙලා තිබුණ ගෙයක්. පරණ වුණත් හොඳට හදලා තිබ්බ වලව් ටයිප් එකේ ගෙයක් කියලා තමයි සමාධි කියලා තිබුණේ. ඒ අයට කලින් හොඳට සල්ලි තිබිලා. පස්සේ බංකොලොත් වෙලා. ඊට පස්සේ මහගෙදර කුලියට දීලා. එයාලා වත්තයිනේ පොඩි ගෙයක් හදන් ඒකට ගිහින් තියෙනවා. ඊට පස්සේ සමාධිලා ඒ ගේ ගත්තෙත් කුලියටලු. පස්සේ එයාලගේ තාත්තට හිතට අල්ලපු හින්දා ඒ ගේ සල්ලි දීලා අරගෙන තියෙනවා. කොහොම හරි ඒ ගෙදරදී ගෙදර අයිති අයගේ දරුවෝ දෙන්නෙක්ම අකාලේ ලෙඩ වෙලා මැරිලා ගිහිල්ලා තියෙනවා. එයාලට කලින් කුලියට ආපු අයටත් කරදර ටිකක් තිබුණා කියලා තිබුණා. හැබැයි ඉතින් සමාධිලාට නම් කිසිම අවුලක් තිබුණ නෑ ඉතින්. කිරි ඉතුරුවා වගේ හරි ගියා. කොහොම හරි සමාධිලා ඒ ගේ අරන් අවුරුදු 10ක් 15ක් විතරම ඒ විදිහටම තිබ්බලු. අලුතෙන් හදන්න ගියේ නැල්ලු. ඊට පස්සේ ඒ ගෙදර අයිතයත් එක්ක ඊටාම සමීපව හොඳ සම්බන්ධතාවයක් තිබ්බලු. මොකද එයාලා හිටියෙත් සමාධිලාගේ වත්තේ එහා පැත්තේ මායිමේ හින්දා. ඔන්න ඔහොම කාලය ගත වෙද්දී 2008 දී වගේ සමාධිලාගේ පරණ ගේ කැඩුවලු. තට්ටු දෙකට ගෙයක් හදන්න ඒ තිබ්බගේ සම්පූර්ණයෙන්ම බිමටම සමතලා කරලා අලුතෙන් ගෙයක් හැදුවලු. තට්ටු දෙකට හදන්න ගත්ත ගෙදර පහළ තට්ටුව හදලා සමාධිලා පදිංචි වෙලා තියෙනවා. හැබැයි එදා ඉඳලා නම් මෙයාලට හොඳක් නම් උනේ නැල්ලු. පවුල් ආර්ථික ප්‍රශ්න එකී මෙකී නොගේ හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තියෙනවා. රංචු පිටින් නිදා ගන්න තැන් නැතුව සාලේ කට්ටිය එලාගෙන නිදාගත්ත සමාධිලාගේ ගෙදර කට්ටිය අන්තිමේට සමාධි මල්ලි විතරක් වෙනකම්ම තනි වුණාලු. අම්මත් රස්සාවක් කරා. තාත්තත් රස්සාවක් කරන්න ගෙදරින් පිට ගියාලු. ඔන්න ඔහොම ඉද්දී ගේ කලින් අයිති වෙලා හිටපු අත්තම්මා ගෙදරදිම කොහොම හරි ලෙඩ වෙලා තිබුණා. එයා නිතරම සිහි විකාරෙන් වගේ සමාධිලාගේ ගෙදර එන්න පටන් ගත්තා. ඇවිත් මිදුලේ ඉඳලා පස්සිඹ අඬනවලු. මේක මගේ තැන, මගේ දරුවෝ හැදුන තැන කියලා කොහොමත් එයා කෑ ගහලා අඬන්න පටන් ගත්තලු. එයා කොහොමත් පරණ ගේ කඩලා හදද්දී හරියට දුක් වුණාලු එයාලගේ ගෙදර කියලා. බැරිම තැන ඒ ගෙදර අය ඒ අත්තම්මව ගැට ගහලා තමයි තියාගත්තේ. ඒත් පොඩ්ඩ මිස් වුණ ගමන් එයා සමාධිලාගේ ගෙදර ආවලු. ඔහොම ටික කාලයක් ඉඳලා මේ අත්තම්මා මැරුණලු. ඒ වෙද්දි සමාධිත් බැඳලා සමාධියේ දුවත් හොඳටම චූටි. ඒ අත්තම්මා නැති වුණාට පස්සේ සමාධිලාගේ ගෙදර එහෙන් මෙහෙන් ඔය සද්ද හැම තිබුණලු. ඒත් ඒවා යාලා ලොකුවට ගාණක් අරන් නෑ. සමාධිගේ දුව ගෙදර ගෙනාපු දවසේ ඉඳන් හරියටම රෑ 12ට ඇහැරෙනවලු. ආයෙ නිදාගන්නේ පාන්දර 4ටලු. ඉතින් එයාව වඩාගෙන ඇවිදින්න ඕන හින්දා ගෙදර අය මාරුවට ඩියුටි පටන් ගත්තලු. ඒ හින්දා රැට නිින්දක් තිබුණෙම නැහැ. එක දවසක් හවසක මහා වැස්ස කරන්ට් එක තිබිලත් නැහැ. සමාධිගේ හස්බන්ඩ් වැඩ ඇරිලා ගෙදර ආවා. කන්න බිත්තරයක් බදින්න කිව්වා. අම්මා ළඟ දෝණි තියලා සමාධි කුස්සියට ආවලු. මහත්තයාත් සමාධි පස්සෙන්ම ඇවිල්ලා තියෙනවා. බිත්තරේ බෙදලා ඉවරුනහම වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා සමාධි මහත්තයාට කියලා
වොෂ්රූම් එක පැත්තට ගියාලු. ඔයා දොර ළඟ ඉන්න මං එනකන් කියලා දොරත් බාගෙට වහගෙන තමයි සමාධි ගිහින් තියන්නේ. සමාධි ෆෝන් එකත් කෝකටත් අරන් ගිහිල්ලා ෆෝන් එකේ ෆ්ලෑෂ් එක වොෂ්රූම් එක ඇතුලේ ගහගෙනයි ඉඳලා තියන්නේ. මොකද ඒ වෙනකොට කරන්ට් එකත් ගිහිල්ලා හින්දා. සමාධි කොමඩ් එකේ වාඩි වෙනවත් එක්කම දැකලා තියනවා බාත්රූම් එකේ කොනේම අර අත්තම්මා ගුලි වෙලා වාඩි වෙලා ඉන්නවා වගේ. සමාධි කෑ ගහලා. ඊට පස්සේ මුකුත් මතක නැහැ කියලා තමයි සමාධි කියලා තිබුණේ. සමාධි කෑ ගහද්දි මහත්තයා ඇතුළට ඇවිල්ලා. ඒත් ඒ වෙනකොටත් සමාධි කලන්තේ දාලා වැටිලා තියෙනවා. ඒත් මහත්තයාට උස්සන්න බෑලු සමාධිව දරදඬු වෙලා. හරි බරට දැනුණලු. පස්සේ අම්මයි මල්ලිත් ඇවිල්ලා සමාධිව උස්සලා ගද්දි ඇස් බාගෙට පියවිලා සුදු පාටට විතරයිලු සමාධිගේ පේන්න තිබුණේ. දත් සේරම පූට්ටු වෙලා දරදඬු වෙලා අයිස් වගේ සීතල වෙලා. පස්සේ අම්මා පිරිත් එහෙම හොඳට දන්න හින්දා ඔළුව අතගග පිරිත් කීවලු. මහත්තයා සමාධිව හොස්පිටල් එකට ගෙනියන්න ලෑස්ති වෙනකල්ම. අම්මා සමාධිට පිරිත් කියද්දී සමාධි දඟලලා අඩි පොළවේ ගහලා හූ කිව්වලු. ඊට පස්සේ සමාධිට සිහිය ඇවිල්ලා. සිහිය ආවම යන්තමට මතක තිබ්බලු මුළු ඇඟම රිදෙනවා වුණ වගේ කියලා. ඒ වෙලාවෙම සමාධිව හොස්පිටල් එකට අරන් ගියාලු. කිසිම ලෙඩක් තිබුණේ නැල්ලු. එලි වෙද්දිත් උණ තිබිලා. ඒත් රිපෝට් නෝමල්. පන්සලේ හාමුදුරුවෝත් ඇවිල්ලා නූලක් බැඳලා යද්දී දවසක් විතර යද්දී උණ බැස්සලු. සමාධි දැකපු දේ සමාධිට හොඳටම මතකයි. ඉතින් අදටත් ඒක හිතේ තියෙන බව සමාධි කියලා තියෙනවා. අදටත් ඒ ගේ ගැන සමාධිට පුදුම දුකක් හිතෙනවලු. ඉතින් ඒ ගේ කොහොම හරි එයාලා විකුණලා තියනවලු. ඒ වගේම ආසාවක් ලෝභකමක් මේ ගේ ගැන මෙච්චර මොකටද කියලා සමාධිට හිතුණලු. ඒත් ඉතින් මොනවා කරන්නද? එහෙම තනියෙන් ඉන්න ගෙදරක ඉන්නත් බැරි හින්දා සමාධිලා මේ ගේ විකුණලා දාලා තියන්නේ. කොහොම නමුත් ඊට පස්සෙත් ඒ ගෙදර ඉන්න ආච්චි ඒ අත්තම්මා ඒ ගෙදර හොල්මන් කරනවා ඇති කියලා තමයි සමාධිලත් කියලා තියන්නේ. අදටත් ඒ ගේ ගැන හරි පුදුම දුකක් සමාධිට තියෙනවා කියලා සමාධි කියනවා. ආසාවක් ලෝභකමක් නෙවෙයිලු. ඒත් ඒකට හේතුවක් එයාවත් දන්නේ නැහැ. රැට හීනෙන් හැමදාම සමාධි අදටත් ඉන්නේ ඒ ගෙදරලු. හැමදාම එහෙමලු. ඒකත් අර අලුතින් හදපු ගෙදර නෙවෙයි පරණ ගෙදර. ඒ තිබුණ විදිහටම සමාධිට පේනවා කියලා තමයි සමාධි කියන්නේ. දැන් ඉතින් මේ වෙනකොට නම් සමාධිලා ඉන්නේ පිටරට. ඒත් ඉතින් හැමදාම හීනෙන් රැට ඉන්නේ සමාධිලාගේ අර පරණ ගෙදර. ඒ ගෙදර කඩලා දාලා අවුරුදු 17ක් වෙනවලු. ඒ ඉඩම විකුණලා දැන් අවුරුදු 9ක් විතර වෙනවා කියලා තමයි සමාධි කියන්නේ. සමාධිගේ මහත්තයාත් කියලා තියෙනවා ඒ ගෙදර ඇත්තටම හොල්මන් ඇතිලු දැන් රැට. හැබැයි අර අත්තම්මා නෙවෙයි. සමාධිම ඒ ගෙදර අයට රැට හොල්මන් කරනවා ඇති කියලා මහත්තයා hina වෙවි අදටත් කියනවලු. මොනවා නමුත් මේ වෙන්නේ මොකද්ද කියලා සමාධිට හිතා ගන්න බැරි වුණාලු. ටික කාලයක් ගියත් ආසාවත් ලෝභකමත් නැතුව ඒ ගෙදරට එච්චර ආස හිතෙන්නේ මොකද කියලා සමාධිට අදටත් හිතා ගන්න බැරිලු. ඒත් ඉතින් මොනවා කරන්නද? දැන් නම් ඒ හැමදේම අමතක කරලා දාලා සමාධිගේ දුවයි මහත්තයයි තුන්දෙනාම පිට රටකට වෙලා සන්තෝෂෙන් ජීවත් වෙනවලු. ඒත් ඉතින් ඔය අහුමුළු දේවල් ආපහු හොරෙන් සමාධිගේ ජීවිතයට එබෙනවා කියලා තමයි සමාධි මගේ අතින් කියලා තිබුණේ. ඔන්න ඔහොම තමයි ඉතින් අද කතාව අවසන් වුනේ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා කමෙන්ට් එකකින් කියන්න. ඊළඟ කතාවත් අරගෙන මං ඉක්මනට එන්නම්. එතකම් පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.